පිරිමි කෙනෙකුට වඩා කාන්තාවකගේ තියෙන පොඩි දෙයක් තියෙනවා කෙලෙස් බහුලයි. ඒක බුද්ධ වචනේම තියෙනවා. කාන්තාව උපමා කරලා තියෙනවා කලු ණයෙක් හා සමානයි කියලා. කන්හ සප්ප කියන සූත්‍රේ මාතුගාම සංයුක්තය කියලා සූත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ හැම සූත්‍රයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කාන්තාව තුල පිරිමියෙක් තුල නැති යම් දුර්වල කෙලෙස් තිබෙනවා. විශේෂයෙන්ම කිපෙන සුළු බව, ඊර්ෂ්‍යාව, වෛර බැඳීම, ක්‍රෝධ කිරීම, එකට කිරීම, පලි ගැනීම, අනුන්ගේ දේවල් හොයන එක, අනුන්ට නින්දා පහස කරන දේවල්. මම කාන්තාවගේ හොඳ පැත්ත වගේම මේකත් කියන්න ඕනේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඕවා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි හිතන්නකො පිරිමි කෙනෙක් වැඩිපුර අනුන්ගේ දේවල් හොයනකොට කියනවනේ අනේ මේ ගෑණියෙක් වගේ කියලා කියනවා නේද? ඒ කියන්නේ ඒ වගේ දුර්වලතා තියෙන්නේ කාන්තාවක් ළඟ තමයි වැඩිපුර තියෙන්නේ කියන එක අපි අකමැත්තෙන් හරි අපි ඒක පිළිගන්නට ඕනේ. අන්න ඒ දුර්ගුණ, අනේ තියෙන ආවේනික දුර්වලතා